right. මේ වීඩියෝෙන් අපි EERD ගැන කතා කරමු. මුලින් අපි generalization කියන concept එක කතා කරමු. generalization concept එකේදී වෙන්නේ මම මෙතන ඇඳලා තියෙන්නේ. මෙතන තියෙනවා sub class දෙකකුයි super class එකකුයි. super class එක තමයි vehicle. sub class දෙක තමයි car and truck. එතකොට sub class දෙක අපි පෙන්නලා තියෙන්නේ is a කියලා triangle එකක් දාලා. එතකොට sub class දෙකට තමයි arrow head දෙක අපි දාලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපි super class එකේ ඉඳලා sub class දෙක යන විදිය නිරූපණය කරන්නේ. right. එතකොට තව එකක් තියෙනවා ඒ super class sub class පෙන්වන තව ක්‍රමයක් තියෙනවා disjoint කියන එක දාලා. මෙතන circle එකේ තියෙන්නේ disjoint කියන එක. එතකොට shape is a square. එතකොට මෙතනදී කියන්නේ shape එක කොටුවක් හරි. shape is a circle. නැත්නම් shape is a triangle. ඒ කියන්නේ shape එක square එකක් හරි, triangle එකක් හරි, circle එකක් හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තුනෙන් එකයි වෙන්න පුළුවන්. කොටුවක් හරි, රවුමක් හරි, ත්‍රිකෝණයක් හරි ඒ තුනෙන් එකයි වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. disjoint කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ අදහසම තමයි කලින් අපි is a කියන method එකේදීත් අපි use කරේ. generalization method එකේදී. right. ඒ දෙකේම එකම concept එක තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා union කියන එක. union කියන method එක. එතකොට union කියන method එකේදී වෙන්නේ ඒකෙදි super class එකක් තියෙනවා, sub classes තුනක් තියෙනවා මෙතනදී. එතකොට super class එක owner, sub class employee, person, driver. එතකොට මෙතනදී කියලා තියෙන්නේ union කියන්නේ owner employee කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම person කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ownerම driver කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතනදී අදහස් කරලා තියෙන්නේ owner මේ තුන් දෙනාම වෙන්න පුළුවන් කියන අදහස් තමයි මෙතනදී union කියන method එකෙන් concept එකෙන් කියලා තියෙන්නේ. right. හරි අපි එතකොට මේ concept තුන කතා කරා. concept තුන කියන්නේ concept දෙකයි එතන තිබ්බේ. මොකද disjoint එකයි is a concept එකයි දෙකම එක සමානයි. අපි දැන් කතා කරමු උදාහරණයකටම යමු. මම මේ ER diagram එක ගන්නවා. right. මම මේ ER diagram එක කතා කරනවා. අපි දැන් බලමු උඩ ඉඳලාම බලාගෙන යමු. උඩ පාර්ට් එකේ ඉඳලා. එතකොට employee ඉන්නවා. මෙතනදී employee කියලා entity එකක් තියෙනවා. ඒ employeeට attributes තියෙනවා e-name කියලා. එයාගේ නම දාන attribute එකක් තියෙනවා. ඒ වගේම e-number කියලා attribute එකක් තියෙනවා. ඒකේ primary key එක e-number එක primary key එක කරන්න අපි underline කරලා තියෙනවා e-number කියන එක. එතකොට primary key එකක් දක්වන්නේ underline කරලා. එතකොට මේ employee කියන entity එක අපි එතකොට employee කියන ඒ entity එක super class එකක් විදිහට අපි අරන් තියෙනවා disjoint දාලා. එතකොට ඒකේ sub classes දෙකක් තියෙනවා mechanic and salesman. අපි mechanic පැත්තෙන් යමු. mechanic පැත්තෙන් ගියාම mechanic කියන එක repair job කියන entity එකත් එක්ක relationship එකක් තියෙනවා. ඒ කියන්නේ mechanic does repair job. mechanic සිදු කරනවලු repair කරන job එක. ඒක එහෙම තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට බලන්න මම cardinality එක ගත්තම cardinality එක කියන්නේ 1 to m ඒ වගේ දේවල් වලට තමයි cardinality කියන්නේ 1 to m many to many 1 to many 1 to 1 ඒ වල තමයි cardinality එක කියන්නේ. මෙතනදී cardinality එක ගත්තම අපි ඒක කියවන්නේ mechanic repair jobs ගොඩයි. එතකොට m අකුර දාගන්නේ many එක දාගන්නේ මෙතෙන්ට ඒ පැත්තට. ආය මේ පැත්තෙන් කියවද්දි repair job එකට බලන්න repair job එකට mechanic ලා එක්කෙනයි කියලා එහෙම තමයි දාගන්න තියෙන්නේ. ඒ විදිහට තමයි අපි මේ cardinality එක අංකණය කරන්නේ. එතකොට ඔයාලා බලනවා ඇති මෙතන repair job කියන මේ entity එක කොටු දෙකකින් ඇඳලා තියෙනවා. ඇයි මම මේ කොටු දෙකකින් ඇඳලා තියෙන්නේ? මම කොටු දෙකකින් ඇඳලා තියෙන්නේ ඒක weak entity එකක් කියලා පෙන්වන්න. ඇයි මම weak entity එකක් කියලා පෙන්වන්නේ ඒක?
මොකද පහළ කරොත් පහළ තියෙනවා කා කියලා එන්ටිටි එකක්. weak entity එකක් කියන්නේ ඒක ටෙම්පරරි තමයි ඒක රඳා පවතින්නේ කා කියන එන්ටිටි එක මත. ඒ කියන්නේ මේ repair job කියන එන්ටිටි එක රඳා පවතින්නේ ටෙම්පරරි. ඒකෙන් තමයි ඒක කොටු දෙකකින් අපි මාක් කරලා තියෙන්නේ. එතකොට මේ බලන්න repair job කියන ඒ එන්ටිටි එකට attributes තියෙනවා r number, cost and description. r number කියන එක අපි underline කරලා තියෙනවා. එතකොට repair job එකේ තියෙන primary key එක නේද r number කියන්නේ. ඒ වගේම cost කියන attribute එකත් part දෙකකට වෙන් වෙලා තියෙනවා. මොකද්ද? parts and work කියලා cost කියන attribute එක වෙන් වෙලා තියෙනවා. right. එතකොට අපි පහළට ගියාම මෙතන කා එකත් repair job එකත් අතර තියෙන කා එකත් repair job එකත් අතර තියෙන cardinality එක අපි බලමු. repair job එකට මේ පැත්තෙන් කියවන්න පටන් ගන්න. repair job එකට car එකයි. car එකට repair jobs ගොඩයි. එහෙම කියවන්න. එතකොට car එකට repair jobs ගොඩයි. එතකොට එම්ම කර දානවා. repair jobs වලට car එකයි. ඒ පැත්තට එක දානවා. right. එතකොට මෙතන repair කියන ඒ verb එක මෙතන ඒ diamond එකත් අපි diamond දෙකකින් නිරූපණය කරලා තියෙන්නේ. ඒකත් weak entity එකකින් හින්දා. ඊට පස්සේ අපි බලමු පල්ලෙහා පාට එකට යන කා කියන entity එක තියෙනවා. කා කියන entity එකේ මම ඒකේ primary key එක underline කරලා නැහැ. මම ඒකට model කියන එක underline කරන්නම්. එතකොට primary key එක වෙන්නේ model එක. සාමාන්‍ය model එක primary key එක වෙන්න බෑ මෙතනදී. තව වෙන entity එකක් දාන්න ඕනේ. sorry. license කියන එක තිබිලා තියෙන උඩ primary key එක විදියට. එතකොට මෙතන entity හතරයි. license කියන එක primary key එක. manufacture, year and model කියන තව attribute තුනක් තියෙනවා. ඊට පස්සේ කායක සහ client අතර අපි බලමු. client ගත්තම client attributes කීයක් තියෙනවද? 1 2 3 4 5 6 හයක් තියෙනවා. එතකොට client ගේ primary key එක තමයි CID, client ID. ඒක underline කරලා තියෙනවා. එතකොට ඇයි මේ pawn කියන attribute එක තව circle එකකින් round කරලා තියෙන්නේ? එහෙම කරලා තියෙන්නේ ඒ pawn කියන attribute එකට multi values තියෙනවා කියලා පෙන්වන්න. values ගොඩක් තියෙනවා කියලා පෙන්වන්න තමයි අපි ඒක තව රවුමකින් මේ නිරූපණය කරලා තියෙන්නේ. ඊට පස්සේ date of birth එක තියෙනවා, name එක තියෙනවා, address එක තියෙනවා සහ age එක තියෙනවා. age එකේදී ඇයි මේ කඩේරි වලින් ඇදලා තියෙන්නේ? අපි කඩේරි වලින් ඇදලා තියෙන්නේ date of birth එකෙන් අපට age එක සොයා ගන්න පුළුවන් හින්දා තමයි age එක කඩේරි වලින් ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් attribute එකකින් තවත් attribute එකක් හොයාගන්න පුළුවන් නම් ඒකෙන්ද හොයාගන්න පුළුවන් නම් අපි ඒ attribute එක කඩේරි වලින් ඇදලා පෙන්නනවා. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. right. එතකොට කායකයි client අතරයි තියෙන cardinality එක අපි බලමු. කායකට client ලා එක්කෙනයි. එහෙමයි අපි බලන්නේ. කායකට client ලා එක්කෙනයි. client ගේ පැත්තෙන් ගත්තම client car ගොඩයි. ඒ විදිහට තමයි cardinality එක කියවන්නේ එතනදී. එතකොට මෙයා කායක බයි කරද්දි බයි කියන ඒ කියන්නේ බයි කියන බයි කියන ඔපරේෂන් බයිස් කියන ඔපරේෂන් එකේදී තව ඇට්‍රිබියුට්ස් දෙකක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කායක බයි කරන දවස සහ කායකේ ප්‍රයිස් එක කියන ඇට්‍රිබියුට් දෙක බයිස් කියන ඔපරේෂන් එකට සම්බන්ධ වෙනවා මෙතනදී. ඒ ටික තමයි WERD එකේ කතා කරන්න තියෙන්නේ. තව දෙයක් මෙතනදී repair job එකේදී මෙතන double එකකින් අපි ඇඳලා තියෙන double එකකින් ඒ ඇඳලා තියෙන්නේ repair job කියන entity එක fully depend වෙනවා කියලා කා entity එක මත
fully depend වෙනවා කියන තමයි double එකකින් අපි මේ ඇඳලා තියෙන්නේ මෙතන. එතකොට කායක partial depend වෙනවා කියන තමයි මේ තනි ඉරකින් ඇඳලා තියෙන්නේ. කායක partial තමයි depend වෙන්නේ මේ entity එක මත, repair job එක මත. repair job කියන entity එක full depend වෙනවා කියන තමයි මේ double එකකින් ඇඳලා තියෙන්නේ. එතකොට මේ හැම entity එකක් අතරම මේවා partial විදිහට තමයි හැම ඒ entity දෙකක් අතර මේ depend ඒවා ඇඳලා තියෙන්නේ. එතකොට client partial තමයි කායක මත depend වෙන්නේ. ඒ වගේම කායකත් partial තමයි client මත depend වෙන්නේ. right.